මෙම දියණිය පානදුර යහපත් ඇඳේරාගේ කන්‍යාරාමේ ඉගෙනුම ලබපු ශිෂ්‍යාවක්. ඇය 2024 මාර්තු මාසයේ පළමු වාරයේ අවසාන වන තෙක් ඉගෙනුම ලබනවා. ඊට පස්සේ පාසල් ගමන අවසන් කරනවා ඉස්කෝලේට දන්වලා. ඒ පවුලේ ඇතිවෙච්ච අර්බුදකාරී තත්ත්වයකට මැදිහත් වීම නිසා 2025 5/7 වෙනි දින දෙවන සිහි කැඳවීම කියලා ලිපියක් ලැබෙනවා. ඒ විදුහල්පතිනියව හමු වෙන්න කියලා. ඇයත් ඇගේ මවත් විදුහල්පතිනියව හමු වෙනවා. විදුහල්පතිනිය ඔවුන් අපහසුතාවයට පත් කරලා කියනවා හිඟ ගාස්තු රුපියල් 25600ක් ගෙවලා අත්ශ්‍රීමේ සහතිකය ලබා ගන්න කියලා. මෙම දියණිය 2024 මාර්තු වෙනකන් හිඟ ගාස්තු ගෙවලා තියෙනවා. ඒ වගේම පාසලට ඇතුළත් වීමේදී ඉස්කෝලේට දීලා තියෙනවා රුපියල් 1,65,000. ඒ වගේම මෙම දියණිය 2023 සාපේල විභාගයේදී ඒ සාමාර්ථ 7ක් සහ බී සාමාර්ථ 2ක් සහිතව සමත් වෙලා තියෙනවා. ඉතින් ඇගේ මව විදුහල්පතිනියගෙන් සහ ලේකම් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉසුරුපාය බත්තර මුල්ලෙන් ඉල්ලා සිටිනවා. මෙන්න මෙහෙම 2024 පළමු වාරයේ පසුව දැනුම් දී පාසලට නොපැමිණි දියණිය වෙනුවෙන් ගාස්තු ගෙවන ලෙසට හා ගෙවන තෙක් කැපයට අසීමේ සහතිකය රඳවාගෙන සිටීම නීතියට පටහැනි ක්‍රියාවක් බැවින් ඇගේ අසීමේ සහතිකය ප්‍රමාද නොකර ලබා දෙන්න කියලා මව ඉල්ලනවා.